ඉතින් කොහොමද ඔයාලට අද අරගෙන ආපු වීඩියෝ එක මොකක්ද කියලා ඔයාලා දැනටම දන්නවා. ඉතින් අද අරගෙන ආවේ මම දළදා වඳින්න ගියපු වීඩියෝ එක. ඉතින් මම මේක ඉක්මනටම ඔයාලට එඩිට් කරලා දාන්න හිතුවේ. මොකද දළදා වඳින්න තව එන්න බලාපොරොත්තු වෙනවා ඉන්නවනේ. ඉතින් ඊහානටත් මේ ඇත්තම විස්තරේ මොකක්ද කියලා දැනගන්නත් එක්ක. අපි මේ දළදා වඳින්න පොලිමට එකතු වුණේ 18 වෙනිදා. ඒ කියන්නේ පළවෙනිම දවසේ. පළවෙනි දවසේ හවස 5ට විතර තමයි අපි පොලිමට එකතු වුණේ. ඉතින් මේ 5ට එකතු වෙද්දි සෑහෙන ලොකු පොලිමක් තිබුණා. කොහොම හරි මම මේ දළදා වඳින්නේ තුන්වෙනි පාරට. මොකද මම මීට කලින් දෙපාරක් වැදලා තියෙනවා. එක පාරක නම් අවුරුද්දකට හරියට මතක නැහැ. අනිත් පාර නම් 2009 කියන අන්තිමේට පෙන්නපු පාර. කොහොමද ඔයාලා ටීවී එකේ දකින්න නැති සෑහෙන ලොකු පොලිම් තියෙන්නේ. අඩුම තරමේ දවස් දෙකමාරක්වත් ඉන්න වෙනවා මේ පොලිමේ. ඉතින් අපි දවස් 3ක් හිටියා පොලිමේ. අපි මුලින්ම එකතු වෙද්දී හිටියේ ස්විස් එක ළඟ. දෙවෙනි දවසේ වෙද්දී අපිට යන්න පුළුවන් වුණා ඩෙවොන් රෙස්ට් එක ළඟට. දන්න වෙති නුවර ඉන්න අය නම් අපිට පළවෙනි දවසේම දන්සලකින් කියන්නේ කෑම හම්බුණා. දැන් ගොඩක් අය දාලා තිබුණානේ අපිට කන්න නැහැ, බොන්න නැහැ, අනිත් වොෂ්රූම් යන්න නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක්. ඉතින් මම හිතන්නේ මුල් දවස් ටිකේ ඉතින් ඒව බලාපොරොත්තු වුණාටත් වැඩිය සෙනඟක් ආව නිසා හරියට දෙන්න බැරි වෙන්නේ නැති. හැබැයි දැන් මේ වෙද්දි නම් මේ හැමදේම හොඳටම තියෙනවා. මේ දෙවෙනි දවසේ ඉතින් දෙවෙනි දවසේ උදේ ඉතින් හැමෝම දන්නවනේ කොහි මොනවද දැන් මේ දළදා වඳින්න එන්න තියෙන පාරවල් කියන්නේ පෝලිං තුන කියලා. මම මෙතනින් ඒ ගැන ෆොටෝ එකක් දාන්නම්. අපි දෙවෙනි දවසේ අපි හිතුවේ ඇත්තටම අපිට දළදා වඳින්න පුළුවන් වෙයි කියලා. අපි ගොඩාක් වෙලා ඇත්තටම පෝලිං වල හිටගෙන හිටියා. හැබැයි අපි එදත් chance එක නැති වුණා. මම හිටපු පොලිමත් මොකද්ද කියලා කියන්නම්කො. මම හිටියේ රතු බෝක්කුව ඒ අපිටියේ පාරේ ඉඳලා එනකොට සංඝ රජ මාවත ඒ මල්වතු මහ විහාරයේ ඒ පාරේ තමයි මම හිටියේ. හැබැයි ඒ පොලිමත් කියලා වෙනසක් නැහැ. හැම පොලිමකම ගොඩක් සෙරග ඉන්නවා. විශේෂම දේ තමයි එතනම කටුගස්සට පාර තියෙන පොලිම කියන්නේ ඩීඑස් යනනාගේ විදිය හරහා තියෙන පාරේ තමයි ගොඩක්ම පොඩක් ඉන්න අමාරු. මොකද ටෙන්ට් එකක් එහෙම වැඩි නැහැ. ඉතින් ඒ පාර ටිකක් ඉන්න අමාරුයි. ඉතින් දෙවෙනි දවසේ දළදා පෙන්නන එක නතර කරද්දී අපි ඔතනින් තමයි නැවතුනේ. ඉතින් ඔයාලට වොෂ්රූම් ඒ පහසුකම් සහ සෞඛ්‍ය සේවා ඒ දේවලුත් එක තැන්වල ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම බෑග් තියන්න. ඉතින් ඒ හැමදේම මම තැන් වලින් ඔයාලට ෆොටෝස් දාන්න. එතකොට ඔයාලට ඒ තැන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ අවශ්‍ය තැන් බලලා ඔයාලගේ ගමන් මළු අනිවාර්යයෙන්ම තියලා යන්න. මොකද ඇතුළට අරන් ගියත් ඒක ඔයාලම තමයි අබහිඩයක් වෙන්නේ. ඒ වගේම ජංගම දුරකථන ඒවා පාවිච්චි කරන්නත් බැහැ. මාලිකාව ඇතුලේ වීඩියෝ කරන්න ඒ දේවල් බැහැ. පෝලිං 3ක් විදියට තමයි යවන්නේ ඇතුළට. අනික් වැදගත්ම දේ තමයි ඔයාලා නුවරට අරගෙන එන කුණු, ඒ කියන්නේ කැලිකසල අපද්‍රව්‍ය මේවා බැහැර කරලා යන්න හරි විදියට. මොකද මේ දවස්වල ගොඩක් ස්වේච්ඡා කණ්ඩායම් එකතු වෙලා නුවර පවිත්‍රතාවය කටයුතු කරනවා. අනිත් එක තමයි වැව වටේනේ පොලිම. කොහොමද ඉතින් ගොඩාක් අය වැවට තමයි කුණු දාලා තියෙන්නේ. එහෙම කරන්න එපා. ඉතින් ඒ නිසා මේ දේවල් හරි විදියට බැහැර කරන්න. මොකද හැම තැනම වගේ ඩස්බින් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒ කුණු දාන්න වෙන් කරලම. ඉතින් කලින් දළදා පෙන්නුවේ 12:00 ඉඳලා 5:00 වෙනකම් වුණාට දැන් 11 ඉඳලා පෙන්නනවා. තවත් වෙලාවක් වැඩි කරලා තියෙනවා. ඉස්සරහට දවස් දීර්ඝ කරන්න සමහර විට ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා කොහොම හරි දළදා වඳින්න එන්න. ඉතින් මේක ඔයාලට ලැබෙන දුර්ලභ අවස්ථාවක් ඇත්තටම. ඉතින් පෝලිං වල ඉන්න වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒකට ලෑස්ති වෙලා එන්න. පළවෙනි දවසේම සුදු ඇඳුම ඇඳන් එන්න එපා. මොකද අවස්ථාව ලැබෙයිද නැද්ද කියන්න බෑනේ. නිසා සුදු ඇඳුමක් දාගෙන ඉන්න. ඉතින් නවතිනුන බෙක්චිත් ඒ දේවල් අරන් එන්න. හැමෝ ගැනම හිතන්න. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් හැමෝටම උදව් කරන්න මේ වෙලාවේදී. ඉතින් දැනගන්න තියෙනවා නම් මොන හරි දෙයක් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මම වගේම ඔයාලා හැමෝටම දළදා වහන්සේ වැඳ පුදා ගන්න හැකියාව ලැබෙන්න කියලා. ඉතින් හැමෝටම දළදා සමිඳු පිහිටයි.